කියන්නකෝ. මේ මොනවද මගේ මහත්තයා? ඒ කියන්නේ මම බඳින්න හිතපු කෙනා. මනමාලයා. ඔව්. පැනලා ගියා. අනේ ඉතින් පැනලා ගියානේ. මේ ඒක නෙමේ මාර වැඩේනේ. මම අපේ ඩැඩිට නොකිය තමා මේ මැරේජ් එක කරගත්තේ. බලන්නකො මූ පැනලා ගියානේ අස්සේ. බලන්නකෝ වෙච්ච දෙයක් නේද? ඒකනේ අනේ දැන් මොනවා කරන්නද? මේ කලින් කොල්ලා තොර වුණා. අලුත් කෙනා පොර වුණා. හැම කෙනාම එකයි කියලා තේරෙනකොට හැබැයි හොඳයි අප්පා. ඇත්තටමද කියන්නේ? ඔව්නේ. ඇත්තටමද කියන්නේ? මගේ මහත්තයත් නැති එකේ. ඉතින් අපි අමුද හඳ පාන්නේ. අම්මෝ වට නම් බෑ මම බැඳලා. අයියෝ නොතියා. මේ කමන්නේ. තමන් නැද්ද? එහෙනම් මත් පොඩි උදව්වක් කරන්න ඕනේ ඔයා. කියන්නකෝ. මේ කච්චියගෙන් ලස්සන පිරිමි ළමයෙක් හොයලා දෙන්න පුළුවන්ද? ඔයා තමයි ඔයා ගන්න ඕනේ මන් නෙවෙයි. අයලා වගේ. කවුද වගේද? ඉන්නේ ලස්සන සුදු අයලා වගේ. ආසයිද? ඔව්. අනේ මගේ මනසුත් කරනා. ඒක ඔයා තියාගන්න. ආදරේටද? ඔව්. අනේ ගොඩක් ආදරෙයි ඈ. නෝනට කියන්න එපා. පෞල් ප්‍රශ්න ඇති වෙනවනේ. අනේ ඕනේ. ඔව්. නැත්තම් ඒ ගෑණි මා හොයාගෙන එයි. අනේ ඔයා බය වෙන්න බානේ ඔයා හොයන්නේ නැහැ. හා. ඉතින් කොහොමද සැපසනීප? සැප හොඳයි සනීප තමයි නැත්තේ. හා. සනීප නැද්ද? බෙහෙත් ඕනේද? කියනවද? දෙන්නද? ගොඩක්